සුබ දවසක් හැමෝටම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මං ගෙනාවේ ඔයා මේක බලන දවසේ ඉඳලා ඉදිරියට පැය 72ක් තුළදී ඔයාට සිද්ධ වෙන දේවල් මොනවද කියලා. මේ වීඩියෝ බලන්නද කිසිම විශේෂ දෙයක් නැහැ. මේක පික් කාඩ් රීඩින් එකක්වත් මං කියන කරුණු ගැලපෙනවා නම් විතරක් බලන්න පුළුවන් වීඩියෝවකුත් නෙවෙයි. ඔයාට මේ වීඩියෝ බලන්න ඕනි කියලා හිතෙන එකම විතරයි මේක බලන්න තියෙන එකම සුදුසුකම. එහෙනම් අපි යමු රීඩින් එකට. මුලින්ම කියන්න පුළුවන් ඔයාට මේ ඉදිරි පැය 72 තුලදී ඔයාගේ ජීවිතයේ හරි වෙන කාගේ හරි දෙයක් සතුටින් සමරන්න ලැබෙනවා කියලා. ඔයාට ගොඩක් වෙලාවට උත්සවයකට සාදයකට යන අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඔයාගෙන් ඈත් වුණු කවුරු හරි නැවත ඔයත් එක්ක යාළු වෙනවා. ඔයා හමු වෙන්න එනවා. නතර වෙලා තිබුණු ප්‍රේම සම්බන්ධතාවයක් අලුතෙන් ආරම්භ කරන්නත් ඔයාට ඉඩ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට යම්කිසි අසනීප තත්ත්වයක් තිබුණා නම් ඒ වගේන් සුවය ලැබෙනවා. ඔයා දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුෙන් හිටියා නම් ඒ සුභාරංචිය ඔයාට මේ ඉදිරි දින කිහිපය තුළදී අහන්න ලැබේවි. ඒ වගේම ඔයාගේ කායික ශක්තිය වර්ධනය වෙලා ඔයා එදිනෙදා කරන කියන දේවල් වඩාත් හොඳින් කරන්නත් ඔයාට ඉඩ ලැබෙනවා. ඒ වගේම ඔයාට කවුරු හරි තරඟකාරියෙක් හිටියා නම් ඔවුන් සාධාරණ විදිහට පරදවල ඔයාට ඉදිරියට යන්නත් ඉඩ ලැබෙනවා. ඒ වගේම ඔයාගේ හිතට සහනශීලී හැඟීමක් ගෙනෙන ඉදිරි කාලයක් මේ එන්නේ. ඔයා මවක් නම් පියෙක් නම් ඔයාගේ දරුවන් ගැන ඔයාට ගොඩක් ආදරේ හිතෙන කාලයක්. ඒ වගේම ඔවුන්ට රස කෑම හදලා දෙන්නත් එහෙම නැත්නම් ගෙනත් දෙන්නත් ඔයාට හිතේවි. ඔයාගේ අනාගත අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන කාලයක් ඔයාට ඉදිරියට මේ උදා වෙන්නේ. ඒ වගේම මේ ඉදිරි පැය 72 තුලදී ඔයාට මොනවා හරි දෙයක් සම්බන්ධව බලවත් විරෝධයක් කාගෙන් හරි එල්ල වෙන්න පුළුවන්. නමුත් ඔයා කරන දේවල් නිවැරදි නම් ඒ විරෝධතා ගණන් නොගෙන ඔයාගේ පාඩුවේ වැඩ කරගෙන යන්න. ඔයාගේ නිර්භීත භාවයම ඔයාව ජයග්‍රහණය කරා ගෙන යනවා. නමුත් සමහර වෙලාවට ඔයාගේ ජයග්‍රහණය උදෙසා ඔයාට ඔයා කරන දේවල් මදකට නතර කරන්නත් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් ආවොත් ඔයා කරන වැඩ කටයුතු తాවකාලිකව නතර කරලා නැවත ආරම්භ කරන්න. සමහර විට ඔයා කරන කටයුතු වල වෙනසක් කරන්නත් ඔයාට සිද්ධ වෙන්න පුළුවන්. ඔයාට නින්දාවක් කරන්නත් කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔයා කරන කියන දේවල් සම්බන්ධව කල්පනාකාරී වෙන්න. ඒ වගේම සමහර වෙලාවලදී ඔයාගේ හිතේ යම් යම් දේවල් ගැන දරදඬු හැඟීම් පහළ වෙන්න පුළුවන්. අධික ආශාවන් ඔයාගේ හිතේ පහළ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට මානසික ආතතියකුත් ඉදිරි කාලේදී ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔයාගේ හිතේ සමහර වෙලාවලදී දැනෙන්න පුළුවන් කොච්චර මහන්සි වෙලා වැඩ කරත් මදි වගේ හැඟීමකුත්. ඒ නිසා මේ කාලය තුලදී කල්පනාවෙන් කටයුතු කරන්න.